හරි අද අපි කතා කරමු ద్వාර ගැන. තාර්කික ద్వාර. එතකොට ద్వාර වලට අපි කියනවා ගේට්ස්, ලොජික් ගේට්ස්. එතකොට ප්‍රධාන වශයෙන් අපිට ගේට්ස් තුනක් කතා කරන්න තියෙනවා. එතකොට පළවෙනි එක විදිහට අපි ගමු AND ගේට් එක. තව තියෙනවා O කියලා, not කියලා තියෙනවා. ඊට අමතරව මෙව් වගේම මේවට අපි කියනවා මූලික ద్వාර කියලා. එතකොට මේ මූලික ద్వාරය දාගෙන තව සංයුක්ත ద్వාරය ඇදලා තියෙනවා. ඒ ටික ගැන කතා කරන්න ඕනේ අපිට ජිට් වලට. මේ තුන තමයි මෙන්න කතා කරන්න තියෙන්නේ. තව ඉතින් තියෙනවා NAND හැදිලා තියෙනවා. AND එකකුයි not එකකුයි එක. එතන no හැදිලා තියෙනවා. not එකකුයි O එකකුයි. ඔය වගේ තව XOR, XNOR එහෙම තියෙනවා. ඒ ගැන කතා කරන්න දෙයක් නැහැ. හරි. ප්‍රධාන වශයෙන් මේ තුන ගැන අපිට කතා කරන්න තියෙන්නේ. අපි මුලින්ම AND එක කියන්නේ මොකක්ද කියලා බලමු. මේ AND එක. AND එක මෙන්න මෙහෙම තමයි නිරූපණය කරන්නේ. මෙතන A තියෙනවා නම් මෙතන B තියෙනවා. මෙතනින් එළියට එන්නේ A and B නේ. AND එකක් කරහා යනවා නම් එළියට එන්නේ A and B. අපි A and B කියලා දාන්නේ. අපි දානවා A.B කියලා. ලේසි AND කියලා ලියන්න ඕනේ නැහැ. හරි. ඒතර අපි දැනගන්න තියෙන්නේ AND කියන්නේ මෙහෙම හැඩයක් තියෙන්නේ. A තියෙනවා B තියෙනවා A and B එනවා එළියට. නැත්නම් අපි කියනවා A.B කියලා. එතකොට මේකට පරිපථයක් ගත්තොත්, විද්‍යුත් පරිපථයක් ගත්තොත් අපිට මේ විදිහට අඳින්න පුළුවන්. මෙච්චර දුරට නම් ඕන නැහැ. A තියෙනවා B තියෙනවා. විදුලිය ගමන් කරද්දී කොහොමද මෙතනදී මොකද්ද වෙන්න ඕන? මෙතනදී ඕන කෙනෙක්ට කියන්න පුළුවන්, පොඩි ළමයින්වත් කියයි. A B දෙකම ඕනනම් විතරයි අපිට මෙන්න මේ කියන ලයිට් එක පත් වෙන්නේ. ඒ වගේම මේකද මතක තියාගන්න තියෙන්නේ ආදාන ප්‍රතිදාන ගැන කතා කරන්නේ. මේක තමයි සත්‍යතාව කියලා දෙයක් තියෙනවා. ඒක ගැනට කියලා දෙන්න. ආදාන ප්‍රතිදාන ගැන කතා කරනකොට මේකෙදි කියන්න තියෙන්නේ මේකේ එක ආදානයක් හරි බිඳුවයි නම්, ඒ කියන්නේ ප්‍රකාශය අසත්‍යයි නම් අනිවාර්යෙන්ම ප්‍රතිදානය මේක අසත්‍ය වෙනවා. එක ආදානයක් හරි අසත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය. එකක් සත්‍ය වුණාට බෑ. නිකමට අපි මං කියනවා බිඳුව කියන්නේ අසත්‍යයි, එක කියන්නේ සත්‍යයි කියලා. බලමු. ඒත් වහලා බීත් වහලා. බලමු මොකද වෙන්නේ. බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. ඒ වහලා තියෙන අවස්ථාවක අපි B දාලා බලමු. ඒත් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. අපි බලමු B වහලා A දාලා. ඒත් බල්බ් එක පත්තු වෙන්නේ නැහැ. මේකෙදි ඒත් ඔන් කරලා බීත් ඔන් කරොත් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. බල්බ් එක පත්තු වෙන්නේ. හරි. AND එකේ කතා කරන්න තියෙන ඔච්චරයි. එතකොට AND එකේදී මතක තියාගන්න තියෙන ප්‍රධානම කාරණය තමයි ප්‍රතිදානයක්, මොකක් හරි ප්‍රතිදානයක් අසත්‍ය වුණොත්, ආදානයක් අසත්‍ය වුණොත් ප්‍රතිදානය අනිවාර්යෙන් අසත්‍යයි. එකක් හරි බිඳුව නම් ආදාන, ප්‍රතිදානය අනිවාර්යෙන් බිඳුව. ආදාන සියල්ලම සත්‍ය වුණොත් තමයි මේකේ ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. ආදාන ඔක්කොම ටික එක වුණොත් ඉන්පුට් ඔක්කොම එක නම් අවුට්පුට් එක එකයි. හරි. AND එකේදී ඔච්චරයි. අපි ඊට පස්සේ බලමු O කියන එක. O ගේට් එක. O ගේට් එක. මොන වගේද O ගේට් එක? O ගේට් එක තියෙන්නේ මෙහෙම. A B. අපි එතකොට මෙතනින් එන්නේ A O B. අපි ඒකට කියනවා A plus B කියලා. ඒ එකතු කිරීම. ඒතර මේක දෙන්නේ එකතු කිරීමක්. මේකට ඇඳලා බලමු පරිපථයක්. බලමු. මේකෙදි මතක තියාගන්න තියෙන්නේ
එක ආදානයක් හරි සත්‍ය නම් අනිවාර්යෙන් ප්‍රතිදානය සත්‍යයි. මේක සියල්ල සත්‍ය වෙන්නේ එහෙම කතන්දර නෑ. එක ආදානයක් හරි සත්‍ය නම් ප්‍රතිදානය සත්‍යයි. බලමු. ඒ ස්විච් එක දානවා. බල්බ් එක වැඩ කරනවා. ඒ වහන B දානවා. බල්බ් එක වැඩ කරනවා. ඒක කිසි කතන්දරයක් නෑ. අනිවාර්යෙන් එක ආදානයක් හරි සත්‍ය නම් ප්‍රතිදානය අනිවාර්යයෙන්ම මේක සත්‍යයි. අනිත් කොච්චර අසත්‍ය වුණත් අවුලක් නෑ. එකක් හරි සත්‍ය නම් මේක සත්‍යයි. අපි සත්‍යතාව ගැන ටිකක් කතා කරමු. මට ඇන්ඩ් එකේදී සත්‍යතාව කියන්න බැරි වුණා. ඇන්ඩ් එකේදී A B කියලා ස්විච් දෙකක් තියෙනවා කියලා හිතන ගානක්. එහෙම හිතන්නකො. තියෙනවා ගානක්. A ස්විච් එකයි B ස්විච් එක ගැන කියනවා. ආදාන දෙකයි. ආදාන දෙකයි නම් අපි කොහොමද මේ සත්‍යතාවගේ පල්ලෙහාටන අවස්ථා ගන්න හොයාගන්නේ? අපිට පුළුවන් මේ දෙකේ n කියන එකෙන් පල්ලෙහාටන අවස්ථා ගන්න හොයාගන්න. දැන් n කියන්නේ මෙතන ස්විච් ගන්න කියලා හිතන්නකො. ස්විච් ගන්න. A B කියලා දෙකයි තියෙන්නේ. එහෙනම් දෙකේ දෙක කීයද? හතරයි. පල්ලෙහාට අවස්ථා හතරක් එනවා. A B F. මෙන්න මේක තමයි සත්‍යතාවක කියලා කියන්නේ. ට්‍රුත් ටේබල් එක. පල්ලෙහාට අවස්ථා හතරයි. හතරක් එනවා. පළවෙනි අවස්ථා දෙක 0.2යි. දෙවෙනි අවස්ථා දෙක 1.2යි. මුලින්ම බිඳුවෙන් පටන් ගමු. අපිට ඒක ලේසි පැටලෙන්නේ. 0.2යි 1.2යි. ඊළඟට අපි කොහොමද යන්නේ? මේකට යද්දි මේ තියෙන බිඳු ගාන තියෙනවානේ. ඒකත් දෙකට බෙදා ගන්න. එතකොට 0.2 දෙකට බෙදුවම 1යි. 0.1යි 0.1යි. මේ යන්නේ ඇන්ඩ් එකනේ. ඇන්ඩ් එකේදී මම කිව්ව මතක තියාගන්න තියෙන්නේ ආදාන සියල්ල සත්‍ය නම් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. නැත්නම් කිව්ව එක ආදානයක් හෝ අසත්‍ය නම් ප්‍රතිදානය අනිවාර්යයෙන්ම සත්‍යයි කියලා. අසත්‍යයි. මේකෙත් අසත්‍යයි. මේකෙත් මේක අසත්‍යයි. සියල්ල සත්‍යයි. ඔන්නම තමයි සත්‍යතාවක ගහන්න. ABC කියලා තුනක් තිබුණා. ABC කියලා තුනක් තිබුණා. දෙකේ n කියන්නේ 3යි. දෙකේ 3 සමානයි 8යි. පල්ලෙහාට අවස්ථා 8ක් එනවා. පළවෙනි තීරුව 0.4යි 1.4යි. දෙවෙනි තීරුව 0.2යි 1.2යි 0.2යි 1.2යි. තුන්වෙනි තීරුව මේ විදිහට 0.1යි 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 0.1යි. ඒ විදිහට යනවා. ඔය එකේදී බලමු අපි. ඔය එකේ වුණත් ඔය විදිහටම තමයි පල්ලෙහාට එන අවස්ථා ගන්න අපි හොයාගන්න තියෙන්නේ. ඔය එකේ මම ABC කියලා තුනක් ගන්නවා. ඔව්. A B C දෙකේ n දෙකේ n කියන්නේ 3යි. A B C n කියන්නේ 3යි. දෙකේ n දෙවරක් දෙක. ඒක පේන්නේ නැතුව ඇතිනේ. දෙකේ n දෙකේ 3 දෙවරක් දෙක සමානයි 8යි. පල්ලෙහාට අවස්ථා එනවා 8ක් මේකේ. බලමු. පළවෙනි 4 බිඳුව වලින් පටන් ගමු. 0.4යි 1.4යි. මං කිව්වා මේකත් ඊට පස්සේ දෙකට බෙදා ගන්න. 0.2යි 1.2යි. 0.2යි 1.2යි. මේකත් දෙකට බෙදා ගන්න. 0.1යි 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 0.1යි. මේක ඕගේට් එකක්. ඕගේට් එකේදී වෙන්නේ එකතු වීමක්. එකතු වීමක් වෙනවා නම් මොකද්ද වෙන්නේ? මම කිව්වා එක ආදානයක් හරි සත්‍ය නම් ප්‍රතිදානය අනිවාර්යයෙන්ම සත්‍යයි කියලා. පළවෙනි අවස්ථාව 0.0 එකක්වත් සත්‍ය නැහැ. අනිත් එකේ එකක් තියෙනවා. එකක් තියෙනවා. එකේව දෙකක්ම තියෙනවා. මේකේ එකක් තියෙනවා. මේකෙත් තියෙනවා. මේකෙත් තියෙනවා. ඔන්නෝම තමයි ඕගේට් එකට දාලා අපි සත්‍යතාවක ඇඳගන්නේ. හරි අපිට තව නොට් කියලා එකක් කතා කරන්න දෙනවා මූලික ద్వාරයක් විදිහට.
නොට් කියලා ගෙට්ටක් කතා කරන්න තියෙනවා. මේ නොට් එකේ විශේෂත්වයක් තියෙනවා. මේ නොට් කියන එක ආදානය තියෙන්න පුළුවන්. මේ ඇන්ඩ් එකට ඕ එකට ඒවට තියෙන්න පුළුවන් ඕන තරම් ආදාන තියෙන්න පුළුවන්. ඉන්පුට් ඕන තරම් තියෙන්න පුළුවන්. මේ නොට් එකට එකයි තියෙන්න පුළුවන්. නොට් ගේට් එක. නොට් එක අපි නිරූපණය කරන්නේ මෙහෙම. A දැම්මොත් එළියට එන්නේ A බා. නැත්තම් අපි කියනවා A dash. ඒක බා නෙමෙයි. A බා. හරි. මෙහෙම තමයි කියන්නේ. හරි. එතකොට අපි මේකටත් පරිපතයක් අඳිමු. මෙච්චර නම් ඕන වෙන්නේ පරිපතයක් එහෙම ඇඳලා දක්වන්න කියන්නේ නැහැ. හරි. මේකේ සත්‍ය තවක ගත්තොත් දෙකේ n කියන්නේ කීයද මේක සවිස් ගන්න? එකයි. a කියලා එකක් විතරනේ තියෙන්නේ. එහෙනම් දෙකේ එකේ බලය සමානයි 2යි. ඒ කියන්නේ a f සත්‍ය තවක මෙහෙම එන්නේ. මුලින් බිඳුවයි ඊළඟට එකයි. මේක අනිත් පැත්ත වෙන්නේ. මෙතනින් බිඳුව ගියොත් එල්ලෙට එන්නේ එකයි. මෙතනින් එකක් ගියොත් මෙතනින් එන්නේ බිඳුවයි. ඔහොම තමයි සත්‍යතාවක ටික අපි ගහගන්නේ. හරි. අපි මේකෙන් එන්න පුළුවන් පොඩි ගැටලුවක් ගැන කතා කරමු. අපිට බූලීය ප්‍රකාශනයක් දෙන්න පුළුවන්. ඒ බූලීය ප්‍රකාශනය දීලා ඒකට අදාළ සටහන අපිට අඳින්න කියන්න පුළුවන්. පොඩි එකක් බලමු. f සමානයි a ධන b. මේ හරින් ලිව්වොත් ගැටලුවක් නැහැ නේ පේනවනේ. a ධන b ඩොට් එකේ මොකද්ද කියන්නේ? ගුණ කිරීමක්. a ධන c බා ඕල් බා. මේ ඔක්කොටම බායකුත් අපි දාන්න. මේකෙන් මොකද්ද කියවෙන්නේ? ඕ එකක් තියෙනවා. මෙතන ඕ එකක් තියෙනවා. මෙතන බා එකක් තියෙනවා කියන්නේ නොට් එකක් තියෙනවා. මෙතන සම්පූර්ණ නොට් එකක් තියෙනවා. මෙතන තියෙනවා මොකද්ද? ඇන්ඩ් එකක් තියෙනවා. ඔන්නම ගන්න තියෙන්නේ. ඊට පස්සේ අර හදාගෙන යන්න තියෙනවා. A B C තුනක්නේ තියෙන්නේ. මම මෙහෙම පල්ලෙහාට ගහගන්න. ඒක කැමති පැත්තකට ගහගන්න පුළුවන්. මෙහෙම කරමු. මුලින් අපි A ධන B කියන එක හදාගමු. A. මෙතන යනවා B. A ධන B. ධන B කියන්නේ O ගේට් එකක්. ඔන්න A ධන B හැදුවා. ඊට පස්සේ හදාගමු මේක අපි. A plus C bar. C එක යනවා නොට් එකකින්. A දෙක O එකකින් ගිහිල්ලා මේ එකක් හැදෙනවා. හරි. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ප්‍රකාශයත් හරි මේ ප්‍රකාශයත් හරි මේ දෙකම AND එකකින් යවා ගන්න ඕන. AND එකකින් යනවා කියන්නේ ගුණ වීමක් කරනවා. ඊට පස්සේ මේ සම්පූර්ණ ප්‍රකාශය හරි අවසානට ඒ ඔක්කොම ටික නොට් එකකින් යනවා. හරි. ඔන්නම තමයි මේක එන්නේ. බලමු. A එනවා. මෙතන B එනවා. මෙතන එතකොට A plus B එනවා. මෙතන A එනවා. මෙතන C bar එනවා. A plus C bar එනවා. ඊට පස්සේ මෙතනදි වෙන්නේ A ධන B කියලා එකක් එනවා. A ධන C bar කියලා එකක් එනවා. ඒ දෙකම ගුණ වෙනවා. මෙතන යනවා නොට් එක. ඔක තමයි ප්‍රකාශන. අපි ඔන්න ඔකට ගැලපෙන සත්‍යතාවකුත් අදලා බලමු. ප්‍රකාශන උතන තියන්නම්. මම හිතන්නේ එච්චර නම් ගැඹුරු ඩිජිටල් දෙහායි කියලා. හැබැයි සාමාන්‍ය වල කරන ළමයින්ට මේක නම් ඕන වෙයි. හරි. ABC. A තියනවා, B තියනවා, C තියනවා. ඕනනම් පැටලි වගේ නම් C භාගය ලකුත් ගාගමු. A B C කියලා ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට අමතරව පැටලි වගේ නම් මෙතන C භාගය ලකුත් විශේෂයෙන් තියෙනවා. ඒකත් ගන්නවා. ඊට පස්සේ මෙතන තියෙන ප්‍රකාශන ටික තමයි ගන්න. A ධන B ගන්නවා. A ධන C භාග ගන්නවා. A ධන B කියලා එකක් තියෙනවා. A
ඒ ධන C භාග කියලා එකක් තියෙනවා. අවසානට මේ මුළු ප්‍රකාශනයම තියෙනවා. මම ඒක if කියලාම දාගන්නම්. ඔච්චර නම් කඩා ගන්න ඕනෙත් නෑ. ABC දෙකේ n දෙකේ 3 8යි. ABC නම් අවස්ථා 8ක් එනවා පල්ලහැට. සුපුරුදු විදියට බිංදු ටිකක් දාගමු. බිංදු 4යි. එතනින් බෙදාගමු නැත්තම් පැටලි 1 4යි. බිංදු 2යි 1 2යි. බිංදු 2යි 1 2යි. බිංදුව 1යි බිංදුව 1යි බිංදුව 1යි බිංදුවයි 1යි. C වල අනිත් පැත්ත 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි 1යි බිංදුවයි. A ධන B. මේ මොකද කරන්න AB එකතු කරන්න. බිංදුවයි බිංදුවයි 1යි 1යි මේ ඔක්කොම කියලා තියෙනවා. A ධන C බා. B තීව්‍ර අමතක කරන්න. C තීව්‍ර අමතක කරන්න. මේකයි එකතු කරන්න. A C බයි එකතු කරන්න. 1යි. මේකේ නෑ. මේකේ තියෙනවා මේකේ නෑ. අනිත් ඔක්කොම A වල එකක් තියෙනවා. එහෙනම් 1 දැන් මේ ප්‍රකාශනයේ ගුණ කරන්න. බිංදුවරක් එක බිංදුවයි. බිංදුවර බිංදු බිංදුවයි. එකරක් එක එකයි. එකර බිංදු බිංදුවයි. එකරක් එක එකයි. මෙතන ඔක්කොම එක එක. F මේකම අනිත් පැත්ත 1 බිංදුවයි 1යි. බිංදුවයි 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 බිංදුවයි. හරි සරලයි. මේ අමාරු නෑ. හරි. ඔච්චර තමයි ඉතින් කතා කරන්නේ. මොකක් හරි දැන් දෙයක් තියෙන මෙසේජ් එකක් දාලා තව සති දෙකක් විතර තියෙනවා. එකක් ගන්න පුළුවන් ඕන කෙනෙක්ට. අපි ඔන්න තව ප්‍රකාශනයක් දාලා බලමු. A.B.C ඩොට් කියන්නේ ගුණ කිරීමක්. ඩොට් A plus B plus A.C bar. බලමු. ABC කියලා තුනක් තියෙනවා. A B C එන්දද ABC තුනයිනේ තියෙන්නේ. වෙන D එක කරමුත් නැහැනේ. ABC නම් තුනයි. මෙහෙම පල්ලයට D කියලා තුනක් ගහගන්න. ඊට පස්සේ මේ පළවෙනි ප්‍රකාශනය හදාගන්න. ඩොට් කියන්නේ ගුණ කිරීම. A යනවා. B යනවා. C යනවා. A ටික ගුණ කිරීම. හරි. දෙවෙනි ප්‍රකාශනය හදාගන්න. A තියෙනවා. B තියෙනවා. ඒක එකතු වෙලා තියෙනවා. අවසාන ප්‍රකාශන A තියෙනවා C බා. C එක නොට් එකකින් යනවා. ඒක ගුණ වෙනවා. හරිනේ. ඊට පස්සේ පළවෙනි ප්‍රකාශන දෙකට මොකද වෙලා තියෙන්නේ? A දෙක ගුණ වෙනවා. ගුණ වෙන්නේ AND එකකින්. ඊට පස්සේ මොකද වෙන්නේ? A දෙකයි මේකයි එකතු වෙලා. එච්චරයි. හරි. ලොජික් ගේට්ස් ගැන ඔච්චරයි කතා කරන්න තියෙන්නේ. ජිටර්ට මොනාරයම වැදගත් වෙන මෙසේජ් එකක් දාන්න.